සුබෝදෑසනක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට අද දවස් සතුටින් ඉන්න ලැබෙන්න කියලා සෙල්ලම් ප්‍රාර්ථනා කරන ගමන් මම අද උදේට පැකේජ් කීපයක් ගෙනාවා. ඉතින් ඔයාලා බලලා ඔයාලට කැමති නම් මට කියන්න. මේ 238 වෙනි පැකේජ් එක. ඉතින් මෙයා රේන්බෝ එකක්. මෙයාගේ මල් තුනක් තියෙනවා. ඉතින් එයා ගොඩක්ම නිරෝගී. දැල්ලක් දාලා. ඉතින් එයා ඉන්නේ හරිම නිරෝගී අපඳුරක් වගේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ලස්සනට හදා ගන්න පුළුවන්. බලන්නකෝ එයාගේ ලස්සන. ඉතින් ඒ වගේ හදා ගන්න පුළුවන් මෙයාව. එයා ඉන්නවා. ඊට පස්සේ මෙයා ඉන්නවා ශිරානෝ. මල් තුනක් තියෙනවා. ඩබල් පෙටල් වෙලා තියෙන්නේ. ධම්ම පාටයි. ඉතින් එයා ගොඩක්ම ලස්සනයි. එයා ඉන්නවා. ඊට පස්සේ මෙයා ලිවියම් රෙඩ් එකක්. මල් තුනක් තියෙනවා. ඉතින් එයා දැල්ලක් එහෙම දාලා තියෙන ගොඩාක්ම නිරෝගී එයා. එයා ඉන්නවා. ඉතින් ඒ පැකේජ් එක වෙන්නේ 3300යි. ඉතින් ඔයාලට ගොඩක්ම අඩුවෙන් දාලා තියෙන්නේ. ඔයාලා බලන්න 239 වෙනි පැකේජ් එක. මෙයා මිස් කෙනෙක් ගන්නවා කියලා කිව්වා. ඉතින් එයා ගත්තේ නෑ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මෙයා ගන්න. මෙයා රොයල් පින්ක් චැම්පියන්. එයාගේ මල් තුනක් තියෙනවා. එයා ගොඩක්ම ලස්සනයි. එයාගේ මල් තුනක් තියෙනවා. ඉතින් එයා කට් කරගන්න පුළුවන්. ගොඩක් ලොකු පඳුරට වගේ හැදලා තියෙන්නේ. එයා ඉන්නවා. ඊට පස්සේ ඒකේ වෙන ප්ලාන්ට් එකක් මාරු කරලා දුන්නේ. මේකට ඒත් හිටියේ නෑ. මෙයා නමෝරා. ඒකේ ඉන්නවා. මෙයා අලෝහා රෙඩ් එකක්. මෙයාත් ඉන්නවා. ඉතින් එයාත් ගොඩක් අඩියකටත් වඩා විශාලයි. එයා ඉන්නවා. එයා 3200යි වෙන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඊට පස්සේ මෙයා ඉන්නවා. ඉතින් ප්ලාන්ට් එකත් විකුණුණා. මෙයා රුපියල් 500ක් වෙන්නේ. ඉතින් එයාත් ගොඩක්ම නිරෝගී. ගොඩක් උසයි. හොඳ ලස්සනට හැදිලා තියෙන නිරෝගීව. එයා ඉන්නවා. එයා රුපියල් 500යි වෙන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් ඒකත් කතා කරන්න. එදා ප්ලාන්ට් වලින් ඒකත් ඉවර වුණා. ඔය අනිත් එක. තව ඕන කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. තව තියෙනවා එයා. ඉතින් යාළුවනේ මම තව දෙයක් කියන්න තියෙනවා. මේ ප්ලාන්ට් අරගෙන තියන්න කියලා තියන්න එපා. ඊට පස්සේ ගන්නෙ නෑ ප්ලාන්ට් තියලා ඊට පස්සේ ආයෙ ගන්න විදිහක් නෑ කියලා කියනවා. සල්ලි දාන්න පුළුවන් කෙනෙක් විතරක් ඉතින් කතා කරන්න. එහෙම අරගෙන එකතු කරලා තියලා මේ ආයෙ අන්තිමට ගන්නෙ නෑ කියලා කියනවා. ඉතින් ඒ දේවල් කරන්න එපා. ඊට පස්සේ තවත් දෙයක් තියෙනවා යාළුවනේ. සල්ලි හරියට පැකේජ් එකේ මිල කිව්වහම ඒ පැකේජ් එකට අඩුවෙන් තමයි සල්ලි දාන්නේ. ඉතින් ඒ වගේ වැඩ කරන්න එපා. එහෙම අඩුවෙන් දාලා මේ කියනවා දාගන්න බැරි වුණා කියලා එහෙම කරන්න එපා. එහෙම බැරි නම් Tamanට පුළුවන් ප්‍රමාණය ගන්න. පැලයක් දෙකක් වුණත් දෙන්න පුළුවන්. එහෙම දෙනවා. තරහ වෙන්න එපා. එහෙම කිව්වට ඒ වගේ වැඩ කරන්න එපා. එහෙම කරාම වෙන්නේ ඉතින් අපිට කරගන්න අමාරුයි. ඉතින් මේ කාලේ හැටියට එහෙම මේ අනිත් එක විශේෂයෙන් මම වගේ කෙනෙකුට ඒ වගේ දෙයක් කරාම අමාරුයි. මාත් ගොඩක් අමාරු වෙන්නේ මේ කකුල් දෙකකුත් නැතුව මේ දේවල් කරගන්නේ. ඒක නිසා මේ යාළුවෝ තරහ වෙන්න එපා. ඒ වගේ දේවල් මේ කිව්වට ඉතින් ඒ විදිහට වැඩ කරන්න. මේ කැමති කෙනෙක් ඉතින් ඉන්නවනම් පැකේජ් වලට කතා කරන්න. ඉතින් මගේ නම්බර් එක 071 209 6509. අනිත් නම්බර් එක 074 230 871.